මම කුෂානි මගේ ගම නම් කියන්න බෑ යාළුවනේ. මගේ වයස අවුරුදු 33යි. මම බැදලා ඉන්නේ හබී රට ගිහින් දැන් අවුරුදු 3ක් වගේ වෙනවා. මං ගැන විස්තර කියනවා නම් මං ගොඩක් සුදුයි වැඩිය උස නෑ ටිකක් විතර මහතයි. හබී රට ගියාට පස්සේ මට උන සිදුවීමක් ගැන තමයි මං අද ඔයාලත් එක්ක කියන්න යන්නේ. වැඩි කතා ඕනේ නෑ මං එහෙනම් කතාව කියන්නම්කෝ. හබී රට ගිහින් අවුරුද්දක් විතර යද්දි තමයි මං මේ අත්දැකීමට මුණ දුන්නේ. හබී රට ගියාට පස්සේ මාත් ගොඩක් පාළුවෙන් හිටියේ මේ අතරෙදි දවසක් මං ටවුන් එකට වැඩ ටිකක් තිබිලා කරගන්න ගියා. ඒ ගිය වෙලාවෙදි මං දන්න කියන අපේ ගමේ මල්ලි කෙනෙක් මට ටවුන් එකේදී හම්බ වුණා. එයා වැඩ කරන්නේ ඉන්ෂුරන්ස් එකක. වයස අවුරුදු 29ක් විතර ඇති එයාට. කොල්ලා හරිම හැංගියා. ඉතින් මේ මල්ලි අක්කේ ටවුන් ආවද කියලා මට කතා කළා. මාත් "ඔව් මල්ලි මේ වැඩ ටිකක් තිබිලා කරගන්න ආවා" කිව්වා. කොහොම ටිකක් කතා කර ඉන්න ගමන් මල්ලි කිව්වා "ඇයත් රට නේද අපි ඉන්ෂුරන්ස් එකක් දාමුද කියලාග" මං ඊට පස්සේ කිව්වා "බලමු මල්ලි මට පරක්කු වුණා මං යන්නම් මෙහෙනම්" කියලා. මල්ලි කිව්වා "නීවාඩු වෙලාවක මං අක්කලගේ ගෙවල් පැත්තේ ඇවිත් යන්න එන්නම්කෝ" කියලා. මාත් "හා මල්ලි එන්නකෝ" කියාගෙන හිනාවක් දාලා ආවා කොල්ලට. දවස් 4කින් විතර ඒ මල්ලි අපේ ගෙදර ආවා. ඇවිත් ඉන්ෂුරන්ස් එකක් දාමු කිව්වා. මං කිව්වා "මට ඕවා තේරෙන්නේ නෑ මල්ලි අයියාගෙනුත් අහලා පස්සේ කියන්නම්" කියලා. "ආ පණිවිඩයක් දෙන්නකෝ" කියලා කොල්ලා එයාගේ නම්බර් එක මට දීලා ගියා. මගේ නම්බර් එකත් එයා ඉල්ලා ගත්තා. මාත් එච්චර හිතුවේ නෑ දන්න කියන කෙනෙක් නිසා නම්බර් එක දුන්නා. ටික දවසකින් උදේ මට ඒ මල්ලි මෙසේජ් එකක් දාලා තිබ්බා "ගුඩ් මෝනින් අක්කේ අරකට මොකද්ද කියන්නේ" කියලා. මං රිප්ලයි කළා "ගුඩ් මෝනින් මල්ලි ඒකට මොනවා කරන්නද ඉතින්" කියලා. ඊට පස්සේ කොල්ලා කෝල් එකක් අරන් හිනා වෙලා කියනවා "ඒක නෙවෙයි මං කියපු වැඩේ ගැන මං ඇහුවේ" කියලා. මං කිව්වා "ඔයා කියපු වැඩේ ගැන තමයි මාත් කිව්වේ" කියලා. ඉතින් ඔහොම විහිළු කර ඉඳලා මල්ලි වැඩට යන්න පරක්කු වෙනවා කියලා ෆෝන් එක තිබ්බා. ඊට පස්සේ දිගින් දිගටම අපි කතා කළා මෙසේජ් කළා. එහෙම කතා කරද්දි අපි දෙන්නා හොඳ යාළුවෝ වුණා. දෙන්නා හොඳින් අඳුරගත්තා. දවසක් මං ඇහුවා කොල්ලගෙන් කතා කර ඉන්න ගමන් "කෙල්ලෙක් එහෙම නැද්ද මල්ලි" කියලා. මල්ලි කියනවා "ඉස්සර නම් හිටියා අක්කේ එයා මාව දාලා ගියා" කියලා. මං "ඒ" කියලා අහපුවාම එයා කිව්වේ "ඒ ගෑනු ළමයා කැම්පස් ගිහින් වෙන බව් කෙනෙක් එක්ක යාළු වුණා" කියලා. මං කිව්වා "ඉතින් මුහුදේ එක මාළුවද ඉන්නේ තව කෙනෙක් අල්ල ගන්න පුළුවන්නේ" කියලා. කොල්ලා හිනා වෙවි කියනවා "මෙහෙම යද්දි ඇලෙයි තමයි ඉතින්" කියලා. මං "ඒ" කියලා අහපුවාම මල්ලි කියනවා "ඔයාට තේරෙන්නේ නෑ ඔයා බබා" කියලා. කටවහන් ඉන්නවා මෝඩයා කියලා මං හිනා වෙලා ෆෝන් එක කට් කළා. ඊට පස්සේ එදාම රෑ 10ට විතර මල්ලි WhatsApp මෙසේජ් එකක් දැම්මා "අක්කි නිදිද" කියලා. මං "නෑ මල්ලි කියන්න. මොකද මේ මහර නිද යන්නේ නැද්ද" ඇහුවා. "නෑ අක්කි නිදිමත නෑ මං කෝල් එකක් ගන්නද" ඇහුවා. මාත් පාළු වෙන්නේ හිටියේ "මං ගන්නකෝ එහෙනම්" කියලා කිව්වා. අපි පැය දෙකක් විතර කතා කර හිටියා. මට එහෙම්මම නිින්ද ගිහින් උදේ ඇහැරිලා බලද්දි අපි දෙන්නා තාම ලයින් එකේ. මල්ලි කෝල් එක කට් කරලත් නෑ. මං "ගුඩ් මෝනින්" මෙසේජ් එකකුත් දාලා ලයින් එක කට් කළා. කොල්ලා ටිකකින් මට "ගුඩ් මෝනින් අක්කි" කියලා දාලා තිබ්බා. ඊට පස්සේ මං කෝල් එකක් අරන් ඇහුවා "මොකද මෝඩයෝ ඊයේ ලයින් එක කට් නොකර නිදාගත්තේ" කියලා. මල්ලි කියනවා "අක්කිට නිින්ද ගියා ඉතින් මාත් නිදාගත්තා" කියලා. මං ඇහුවා "ඉතින් ලයින් එක කට් නොකර නිදාගත්තේ ඇයි" කියලා. මෙන්න මු කියනවා "ඒවා රහස් රැට කියන්නම්" කියලා. ඊට පස්සේ වැඩට යන්න පරක්කු වෙනවා කියලා ෆෝන් එක කට් කළා. දවල් මෙසේජ් කරද්දිත් මං ඇහුවා "ඇයි ලයින් එක කට් කළේ නැත්තේ ඊයේ" කියලා. කිව්වෙම නෑ. එදත් රෙකෝල් එකක් අරන් අපි කතා කර හිටියා. එතකොට මං කිව්වා "අද නම් මට නිින්ද ගියොත් ඔයා ලයින් එක කට් කරලා නිදා ගන්න ඕනේ හොඳද" කියලා.
එතකොට මල්ලි කියනවා අක්කේ ඔයාට නිින්ද ගියොත් එහෙම මං ලයින් එක කට් කරන්නේ නෑ කියලා. මට තේරුණා කොල්ලා මොනවට හරි ලැස්ති වෙනවා කියලා. මං නොදන්න ගානට ඇහුවා ඉතින් මල්ලි එහෙම ලයින් එකේ ඉන්නේ කියලා. එතකොට මු කියනවා අක්කේ හුස්ම ගන්න සද්දේ මට ඒත් ඇහුණා. එතකොට අක්කේ මගේ ළඟ ඉන්නවා වගේ මට දැනෙන්නේ කියලා. මටත් මල්ලිට හිත ගිහින් තිබ්බේ ඒ වෙද්දිත් ඒත් මං බොරුවට සැරෙන් ඇහුවා පිස්සුද මෝඩයෝ මට බැලයින් එකේ ඉන්න වෙන කෙනෙක් හොයා ගන්නවා කියලා. මල්ලි කියනවා අනේ අක්කේ එහෙම කරන්න එපා වෙන කෙනෙක් එපා ඔයා ලයින් ඒකට වෙලා නිදා ගන්නකෝ කියලා. මං ඇහුවා මාත් එක්ක ලයින් එකේ ඉන්න ඉච්චරම ආසද කියලා. කොල්ලා කියනවා ඌ මම ගොඩක් ආසයි අක්කේ කියලා. දැන් මට තේරෙනවා මල්ලි මොනවද ඉල්ලන්නේ කියලා. මං ඉතින් hina වෙවි ඇහුවා ලයින් එකේ ඉන්න විතරද ආස වෙන මොනවත් එපාද කියලා. කොල්ලා hina වුණා විතරයි මොනක් කිව්වේ නෑ. කොහොම කතා කර ඉද්දි කතාව දුර දිග ගියා අපි අතර සම්බන්ධයක් ඇති වෙන තරමටම කතාව දුර දිග ගියා. ඊට පස්සේ මල්ලි අහනවා වීඩියෝ කෝල් එකක් ගන්නද අක්කි කියලා. මාසා කිව්වා. ඊට පස්සේ අපි වීඩියෝ කෝල් අරන් විනෝද වුණා. හැමදාම වීඩියෝ කෝල් එකක් ගන්න එක පුරුද්දක් වුණා අපි දෙන්නට. ඊට පස්සේ ලයින් එකට වෙලා නිදා ගන්නවා අපි දෙන්න. කොහොම දවසක් වීඩියෝ කෝල් එකක් අරන් කතා කර ඉද්දි මල්ලි ඇහුවා අක්කි මං ගෙදර එන්නද කියලා. මටත් ඒ වෙලාවේ නම් ආසාව උපරිමයට ඇවිල්ලා තිබ්බේ හබීගෙන් අවුරුදු ගාණක් තිස්සේ මොනක් ලැබෙන්නේ නෑනේ මං කිව්වා මල්ලි එන්න කියලා. ටික වෙලාවක් යද්දි කොල්ලා ආවා. මාත් ෂේප් එකේ මල්ලිවගේ ඇතුළට එක්කන් ආවා. ඊට පස්සේ සාලේ සිටියේ ඉඳන් අපි දෙන්නා කතා කර ඉඳලා විනෝද වුණා. ටිකකින් මං කිව්වා මල්ලි කාමරේට යමු කියලා. ඊට පස්සේ අපි කාමරේට ගිහින් හිතේ හැටියට විනෝද වුණා. පාන්දර තමයි මල්ලි ගෙදර ගියේ. ඊට පස්සේ අපි දිගටම කතා කළා පුළුවන් වෙලාවට මල්ලි ඇවිල්ලා යන්න ආවා. දැනට ටික දවසකට කලින් එයා වෙනස් වුණා මට කතා කරන එක අඩු වුණා පස්සේ එයා එයාට කෙල්ලෙක් ඉන්නවා කියලා කිව්වා. මේ මෑතකදීලු හම්බ වුණේ කියලා කිව්වා. එයාලට එයාලගේ ජීවිතේ හදාගන්න දීලා මං මල්ලිගෙන ඈත් වුණා. ඔන්න ඉතින් මගේ කතාවත් මම ඔයාලා එක්ක කීවා යාළුවනේ ඉතින් එහෙනම් මං නවතිනවා. වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න යාළුවනේ ඔයාලා දාන කමෙන්ට් ලයික් බලලා මං සතුටක් ලබනවා. හැමෝටම ආදරේ හිතින් මං නවතිනවා එහෙනම්. පොලිජි බෑන්ඩ් එකේ මිඩ් බෑන්ඩ් එකෙන් බවුන්ස් වුණා අපර් බෑන්ඩ් එකට. රයිට්. ෆෝර් චාර්ට් එකේදී අපි බලමු ෆෝර් චාර්ට් එකේ 1 2 3 4 5 6 1 2 3 4 5 7යි. ඔව්. පැය 4 කැන්ඩල් 7කට කලින් ඒ කියන්නේ 8 වෙනි කැන්ඩල් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ගිහිල්ලා ඊට පස්සේ එතන ඉඳන් ආයි ඊට පස්සේ කැන්ඩල් දෙකකින් මේ කැන්ඩල් එක අරන් තියෙනවා ග්‍රීන් කැන්ඩල් දෙකකින් අර ඩවුන් වෙච්ච රෙඩ් කැන්ඩල් එක අරන් තියෙනවා. ඉතින් ඊළඟට මේ ඔක්කොම මිඩ් බෑන්ඩ් එකෙන් තමයි බවුන්ස් වෙලා තියෙන්නේ. මිඩ් බෑන්ඩ් එක හරහා පොඩ්ඩක් පහළට ගිහිල්ලා ලෝවර් බෑන්ඩ් එක ටච් කරන්නේ නැතුව මිඩල් බෑන්ඩ් එක හරහා අපර් බෑන්ඩ් එක ටච් කරන්න රගෙන තියෙනවා ඊයේ දවසේ. ඊයේ දවසේ නෙමෙයි ඊට පැය 4කට කලින්. ඉතින් දැන් එන 4 කැන්ඩල් අපි බලමු නැවතත් අපර් බෑන්ඩ් එක ටච් කරලා ඊළඟට කොහොමද කැන්ඩල් එක ක්ලෝස් වෙන්නේ දෙන්නේ කියලා. ඉතින් අපි බලමු මේ හැමදේම බිට්කොයින් එකේ ගමනාන්තය අනුව තමයි ඉතින් තීරණය. දැන් වැල්කොරයින් එක ගොඩක් අප් වෙන්න පුළුවන්. මොකද මේ දැන් ඕවරෝල් ෆුට්බෝල් සීසන් එක දැන් හෙට අනිද්දා පටන් ගන්න ෆුට්බෝල් පටන් ගන්නවා. ඉතින් ෆුට්බෝල් වලට ස්පොන්සර් කරලා තියෙන මේන් කොයින් එක තමයි කම්පැනි එක තමයි ඇල්ගොරයින්ලා තමයි ඇල්ගොරයින් කියන මේ කොයින් එක ඒගොල්ලෝ තමයි ස්පොන්සර් කරන්නේ මේන්ලි. ඉතින් මේ හින්දා ගොඩක් කට්ටිය කතා කියනවා මේ කොයින් එක අපේ කියලා. ඉතින් අපි බලමු ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා ඉස්සරහට. ගොඩක් මාකට් එකේ දැන් මේ කොයින් එක අප් වෙන කලින් ගොඩක් ඩවුන් කරලා ක්‍රෑෂ් කරලා තමයි අප් වෙන්න පුළුවන් ඉඩ කඩක් තියෙන. ඉතින් අපි බලමු. ඔකටත් අපි රෙඩි වෙලා ඉමු හැමදේටම. ඉතින් අපි බලමු කොහොමද ඉස්සරහට යන්නේ කියලා. නැවතත් අපි ක්‍රිප්ටෝ අප්ඩේටින් හම්බෙමු. ඒක ඔබට සුබ දවසක්.